අයිබෝන් වින්දන CMG ක්‍රිකට් ලීග් 2026 තරඟමාලාව තුළ සුවිශේෂී තරඟයක් ආරම්භ කරන්න දැන් සියලු කටයුතු සූදානම්. ඔව් මම හිතන්නේ මේක ඉතාමත්ම සුවිශේෂී තරඟයක්. රූපරාමු දිහා බැලුවහම දර්ශන දිහා බැලුවහම වඩාත් පැහැදිලි වෙනවා මේ තමයි CMG එකේ දිශානතිය තීරණය කරන ප්‍රධාන පෙළේ තනතුරු දරන අයගේ තරගයක් මේ පැවැත්වෙන්නේ. කණ්ඩායම් දෙක තමයි Beyond Defeat නායකත්වයේ දරන්නේ කැපිටල් මහරජා සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ සමූහ අධ්‍යක්ෂ ශාන් වීරසේකර. ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්වන්නේ Power Play Pros කාණ්ඩායමේ නායිකාව කැපිටල් මහරජා සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනි සහ සමූහ අධ්‍යක්ෂකා නීඩ්‍රා වීරසිංහ. තරගයේ කාසිය වාසිය උරගා බලා අවසන් ජයග්‍රහණය කරන්නේ Power Play Pros කණ්ඩායමේ නායිකා නීඩ්‍රා වීරසිංහ තීරණය කරන්නේ මේ සුහද ප්‍රදර්ශනාත්මක තරගයේ පළමුවෙන් පන්දු යවන්නට. මම හිතන්නේ ඊටාත්ම සුහද තරගයක් දෙපිලේම බලය ශක්තිය කොහොම වුණත් හොඳින් අපිට දක්නට ලැබෙනවා. මොකද මේක තරමක් දුරට අභිමානය පිළිබඳවත් ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම තමයි වින්දන මේ විශේෂම දේ මේ තරගාවලිය අපි දන්නවා පළමු පන්දු වාරය යවන්නේ කාන්තාවක් පිතිකරණය දෙන්නෙත් කාන්තාවක්. ඒ අනුව තමයි මේ මොහොත වන විට සමූහ අධ්‍යක්ෂ නීඩ්‍රා පන්දු යාමේ සිටින්නේ චේතනාට ප්‍රධාන විධායක නිලධාරීවරියට වැරෙන් පහරක් එල්ල කරනවා. ලකුණු අතර දිවයාමක් අපි දකින්නේ. එකම සභාපතිතුමා ඉතාමත්ම සතුටින් යුතුව තරගය නරඹන ආකාරය දකිනවා. ඔහුටත් වෙනස් අත්දැකීමක් වෙන්නේ නැති. ඔව් අනිවාර්යයෙන්ම තමන්ගේ කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨතම කණ්ඩායම මේ මොහොත වන විට ඉන්නේ ක්‍රීඩා පිටියේ උන්ගේ දක්ෂතා දක්වමින්. හොඳයි මීළඟ පන්දුවයි නීඩ්‍රා යොමු කරන්නේ. මං හිතන්නේ එයටත් වැරෙන් පහරක් එල්ල කරනවා චේතනා ලකුණක් ලබා ගන්න අවස්ථාවක් නැහැ. කොමරි පළමු පන්දු වාරය නිමාවට පත්වනවා. නිමාවට පත්වීමත් එක්ක මම හිතන්නේ ප්‍රධාන ලකුණු පූර්ව ලකුණු 19ක් දක්වා හින නගිනවා. දැන් තමයි මං හිතන්නේ වින්දන තරගය ආරම්භ වෙන්නේ හරියට බැලුවොත්. ඔව් දැන් තමයි මේ වයිට් පන්දුවකට වේගවත් පහරක් එල්ල කරන එක නිපන්දුවක් වෙන්නත් පුළුවන්. නමුත් ලකුණු ලැබෙනවා. දැන් පිට අපි දකිනවා 6 පහරක් ඒ වගේම 4 පහරක් මොහාන්ගේ පිටෙන් තමයි වාර්තා වෙන්නේ. පන්දු යැවීමේදී මාක් තමයි මේ දැවැන්ත ප්‍රහාරයට ලක් වෙන්නේ. ඒකනේ කොහොම වුණත් අපේ ඩිජිටල් ප්‍රධානියා දිව ඇවිදින් පන්දු යොමු කරන ආකාරය ෆයින් ලෙග් කලාපෙන් තවත් ලකුණු 4ක් එකතු වෙනවා. වයිට් පන්දුවක්ද කියලා අනෙක් පස පිතිකරුවා විනිසුරුගෙන් විමසනවා. දැන් පන්දු වාර දෙකක් අවසානයේදී ලකුණු 42යි එක් කඩොල්ලක් දැවි මොහාන් තමයි ලකුණු 13ක් රැස් කරගෙන ඉන්නවා. ඒ වගේම අනෙක් අන්තයේ ගෙහාන් තවමත් පන්දුවට පහර දුන්නත් ලකුණු රැස් කරගන්නේ නැහැ. දැන් මීළඟ පන්දු වාරය යොමු කිරීමේ වගකීම පැවරිලා තිබෙන්නේ ෆ්‍රෙඩීට. පළමු පන්දුවට දැවැන්ත 6 පහරක් මොහාන්ගේ පිටෙන් වාර්තා වෙන්නේ මං හිතන්නේ 6 සීමාවට ඉතාමත් ඉහළින් තමයි ඒ ප්‍රහාරය ලක්වන්නේ ෆෙඩරික්ගේ පළමු පන්දුව. කොහොම නමුත් ප්‍රේක්ෂකයෝ තරගයේ ඉතාමත්ම හොඳින් නරඹන ආකාරය සහ මේ ප්‍රබලයින්ගේ සටන අත්විඳින ආකාරය අපිට දක්නට පුළුවන්. තවත් වේගවත් පහරක් ලකුණු 4ක් විය යුතුයි. ලකුණු 6ක් වින්දන. දැන් පළමු පන්දුවට 6යි, දෙවෙනි පන්දුව වයිට් පන්දුවක්, තුන්වෙනි පන්දුව දැන් තවත් ලකුණු 6ක්. ලේසි නෑ මේෂ් මම හිතන්නේ අපිත් මේක ක්‍රීඩා කළා. දැන් මේ මට තියෙන ප්‍රශ්නේ වින්දන ඇයි මොහාන් මේ ක්‍රීඩා නොකළේ මේ සුවද තරගය විතරක් ක්‍රීඩා කරේ කියලා. ඒකනේ. දැන් පන්දු 7කට ලකුණු 31ක්. මම හිතන්නේ අනිත් සාමාන්‍ය ක්‍රීඩකයොත් සමානලාට මෙච්චර හොඳට ක්‍රීඩා කරේ නෑ. පන්දු වාර 3ක් අවසානයේ මම හිතන්නේ ලකුණු 71ක් ලබා ගන්නවා මේ ඔවුන් ප්‍රතිවාදීන්ට එරෙහිව. දැන් මේ ක්‍රියාත්මක වන්නේ මම හිතන්නේ අවසාන පන්දු වාරය. ඉතාමත්ම ප්‍රබල තියුණු මට්ටමක ඉන්නවා මේ කණ්ඩායම. වයිට් පන්දුවකට පහරක් එල්ල කරන්නේ 4 සීමාව කරා පන්දුව වේගයෙන් නැදී යනවා. ලකුණු 103යි එක් කඩොල්ලයි දැන් මේ මොහොත වෙද්දී. ඒ අනුව ඒ නිමාව සනටුහන් වෙන්නේ වින්දන පළමු ඉනිමේ. විශේෂයෙන් සඳහන් කරන්න අපි ඔබට කිව්වා කාසියවාසිය දිනාගත්තේ නීඩ්‍රා වීරසිංහගේ නායකත්වයෙන් යුතු Power Play Pros කණ්ඩායම ඔවුන් තීරණය කරේ පන්දු යවන්නට. ඔවුන්ගේ අභියෝගය බාරගත්ත ශාන් වීරසේකරගේ නායකත්වයෙන් යුතු Beyond Defeat කණ්ඩායම ලකුණු 100 ඉක්මූ අභියෝගයක් තමයි ලබා දෙන්නේ නීඩ්‍රා වීරසිංහට. වින්දන මොකක් වෙයිද? ලේසි නෑ මේ අභියෝගය. මම හිතන්නේ මේ තනතිරුව තුල අපි බලමු. දැන් මෙන්න පන්දු රැකීම සඳහා ක්‍රීඩා පිටියට ප්‍රවිෂ්ඨ වෙනවා. ඔවුන් අතේ තියෙනවා විශාල ලකුණු අභියෝගයක්. කොහොම නමුත් අපි බලමු නීඩ්‍රා වීරසිංහ කොයි ආකාරයෙන් චේතනා ලියනගේගේ මේ පන්දු වාරය පිළිගනීද කියා.
පළමු පන්දුව මම හිතන්නේ ඩෙඩ් බෝල් එකක් විදිහට තමයි වින්දන විනිසුරුවරයා සංඥා කරන්නේ අනුව. එතකොට ලකුණු 6ක් ලකුණු 6ක් ලැබෙනවා. දැන් චේතනා ලියනගේ මේ පන්දුවාරේ වින්දන දැවැන්ත ප්‍රහාරයකට ලක් වෙනවා වුන් පළමු පන්දුවාර අපි කතා කරා ඩෙඩ් බෝල් එකක් ඉන්න අනතුරුව පන්දු 3 ගත්තොත් නිපන්දුවක් සහ වයිට් පන්දු දෙකක්. එතකොට පන්දුවාරේ පන්දු 4කට ලකුණු 24ක්. ලේසි නෑ. ඊට පස්සේනේ ඉමේෂ් අපි අර කියපු ලකුණු 80 බෝල 24කට විතර ගහගන්න ඕනේ. ඉතින් අපි බලමු ඒ අභියෝගයට මුහුණ දෙන්නට කොයි ආකාරයෙන්ද අනෙක් ක්‍රීඩකින් සූදානම් වෙන්නේ. මෙන්න පළමු පන්දුව තරගයේ දැන් තමයි නිල වශයෙන් හරියටම ආරම්භ වුණා කියන්නට පුළුවන්. පවර්පේ ප්‍රෝස් කණ්ඩායම ලකුණු 36යි කඩලු දෙකක් දැවි. දැන් ගෙහාන් තමයි මීළඟට පන්දු යවන්නට සූදානම් වෙලා ඉන්නේ. මෙන්න තවත් පන්දුවක් තවත් පහරක් එල්ල කරනවා. ඉවර එක් ලකුණකට සීමා වෙනවාද? ලකුණු 6ක්. ලකුණු 6ක්. ඔව් සමන්ත තමයි මේ ප්‍රවේගකාරී පිටිකරණේ නිරත වන්නේ. කිසියම් හෝ මං හිතන්නේ අර අපි කතා කරනවානේ නම්බුව බේරා ගැනීම සටනක මේගොල්ලෝ නිරත වෙනවා අනිවාර්යෙන්ම. ඒක හැමෝටම කරන්න වෙන ජොබ් එකක් ඉමේෂ්. මම හිතන්නේ තවත් දැවැන්ත පහරක් ලකුණු 6ක්. දුරල පන්දු රැකීමක් ඉවර පන්දුව 4 සීමාව කරා ඇදී යනවා. අවසාන පන්දුවාර දැන් පන්දුවාර 3යි ලකුණු 65යි පන්දු 2යි ලබාගත හැකි ඉලක්කයක් නෙවෙයි වින්දන මේ පවර් ප්ලේ ප්‍රෝස් කණ්ඩායමට තියෙන්නේ. මේ විද්දෙත් මං හිතන්නේ බියොන්ඩ් ඩිෆීට් කණ්ඩායම තරගයේ ජයග්‍රහණය කර අවසන්. ඔව් ඒ අනුව මේ තරගය ඉතාමත්ම සුහද තරගයක් වුණත් තමන්ගේ අභිමානය පිළිබඳව හිතේ රැඳිලා තිබෙච්ච තරගයක්. ඒ අනුව ජයග්‍රහණය හිමි කරගන්නට සමත් වීමත් එක්ක අපි සූදානම් මේ වගේ තවත් අභියෝගයක් ලබන අවුරුද්දේදී අපිට දක්නට ලැබේවි. මේ අපිට ලබා දෙන අභියෝග ලේසි නෑ කියලා දැන් හිතේ මේගොල්ලන්ට නේ. ඔව් අන්න ඒකයි. කොහොමනමුත් තරගයේ ප්‍රතිඵලය ඉතාමත්ම සුහද ප්‍රතිඵලයක් වුණත් අපි මේ තරගය සෑහෙන්න රසවින්ද අපූර්ව තරගයක් වුණා. හොඳයි බොහොම ස්තුතියි අපත් සමග එකතු වීම සම්බන්ධයෙන්.